ගල් වැඩපලක මුල්ලකට වෙලා මැක්කෝ කෝටියක් විතර පිරිවරාගෙන හිටපු ඔලී මතකද? අද අපි බලමු මේ වෙනකොට එයා ඉන්න විදිහ. ඒ වගේම මේ මැක්කෝ කිනිතුල්ල නැත්තටම නැති කරගන්න විදිහත් අපි මේ වීඩියෝ එකේ කියනවා. එයා ගේනකොට එයාට හොඳටම කිනිතුළු වුණා. ඇඟේ තනින් තන ලොම් හැලිලා. තටිය කන්න එපා. කිනිතුළු වුණ තියාගෙන කිනිතුල්ලන්ට බෙහෙත් කරන්න බෑ. ඉස්සෙල්ලාම අපි යාගේ කිනිතුළු වුණට බෙහෙත් කරා. උඩ හොඳ වුණාම අපි යාව නෑවුවා. කිනිතුල්ලන්ට ගාන ෂැම්පූ වලින් ලොකු බවුවන්ගේ මැක්කෝ කිනිතුල්ල ඉවත් වෙන්නේ බොහෝම අඩුයි. ඒ නිසා අපි 100%ක්ම සාර්ථක ප්‍රතිඵල තියෙන NexGard කියන ටැබ්ලට් එක තමයි දුන්නේ. ගොඩක් අය කියනවා මේක බවුවට අහිතකරයි කියලා. ඒත් මේ වෙනතුරු කිසිම පරීක්ෂණයකින් එහෙම ඔප්පු වෙලා නම් නැහැ. සමහර බවුවන්ට මේක දුන්නාම අවුරුද්දක් විතර මැක්කෝ කිනිතුල්ල වෙන්නේ නැහැ. ඒක එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. මේක ගොඩක් ෆාමසි වල තියෙනවා. රුපියල් 3500ක් වගේ මුදලකට තමයි මේක ගන්න පුළුවන්. ඔයාගේ බවුවගේ බර අනුව මේක මිලදී ගන්න පුළුවන්. ඔලි කනවද? ඈ? යාළුවෝ බලන් ඉන්නවනේ. දෙන්න. ඉතින් ඔන්න මාසයක් දෙකක් යනකොට ඔලි හොඳටම හොඳ වුණා. දැන් එයා ලස්සන බවුවෙක්. මේ මාස දෙකම එයා අපේ පුංචි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තමයි ප්‍රතිකාර ලැබුවේ. එයාට බෙහෙත් හේත් කෑම බීම විතරක් නෙවෙයි ආදරයත් අඩුවක් නැතුවම ලැබුණා. දැන් එයාට ඒ වගේම ආදරය ලැබෙන ස්ථීර තැනකට යන්න කාලේ හරි. ඔලිව ගන්න ගොඩාක් අය කතා කරා. ගොඩාක් හොඳ අය කතා කරා. ඉතින් ඒ අතරින් අපි ඔලිව කෙනෙක් තෝරලා බාර දුන්නා. ඉල්ලලා දෙන්න බැරි වුණ අනිත් අයගෙන් අපි මේ වෙලාවේ සමාව ඉල්ලනවා. ඉතින් අන්තිමේදී ඔලිට එයාගෙම කියලා ආදරණීය පවුලක් ලැබුණා. මේ ඉන්නේ එයාගේ අලුත් යාළුවා. ඔලිගේ බෙහෙත් හේත් කෑම බීම ඇතුළු අනෙක් වියදම් වෙනුවෙන් උදව් කරපු ඔයාලා හැමෝටම ගොඩාක් පිං. බලාපොරොත්තුවක් නැතුව ඔහේ පාවි තිබුණ ජීවිතයක් ලස්සන කරන්න ඔයාලා හැමෝම දායක වුණා. ඉතින් ඒ පිනෙන් ඔයාලගේ ජීවිතත් ආලෝකමත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බවුවෙක් හදන එකයි හැදෙන එකයි දෙකක්. බවුවෙක් කියනවනම් ආදරෙන් බලා ගන්න. බැරි නම් ගේන්න එපා. එයා ලැබ්‍රඩෝර් වුණත්, ජර්මන් ෂෙපර්ඩ් වුණත්, ලංකාවේ බවුවෙක් වුණත් ඒ හැමෝම දිහා එක විදිහට බලන්න පුළුවන් නම් ඒක තමා ඇත්තම සත්ව කරුණාව.